CPAP වලදී මැෂින් එකෙන් මොකද කරන්නේ? CPAP continuous positive ARV pressure නමේම තියෙනවා තේරුම. එක දිගටම මැෂින් එකකින් patient ගේ ARV එක මත pressure එකක් apply කරලා තියෙනවා. positive ARV pressure කියන්නේ පිටතින් apply කරන pressure එකක්. ඒ කියන්නේ මැෂින් එකකින් patient ගේ ARV එක මත එක දිගටම pressure එකක් apply කරනවා. එච්චරයි CPAP වලදී මැෂින් එකකින් කරන්නේ. CPAP වලදී මැෂින් එකකින් patient breathe දෙන්නෙත් නෑ. patient ගන්න breathe වලට මැෂින් එකෙන් support කරන්නෙත් නෑ. ඔක්සිජනේෂන් ඉෂු කියන්නේ මොකක්ද? බ්ලඩ් වල තියෙන ඔක්සිජන් ලෙවල් එක අඩු වීම අපි කියනවා ඔක්සිජනේෂන් ඉෂුව එකක් කියලා. ඒ හින්දා තමයි අපි රෝහල් වලදී nasal phone, simple face mask, venturi, NRBM, high flow nasal cannula වගේ ඔක්සිජනේෂන් ඩිවයිස් භාවිතා කරන්නේ. ඒකේ තියෙන ඇඩ්වාන්ස් අවස්ථාවක් තමයි CPAP කියන්නේ. ඒකට හේතුව තමයි අනිත් හැම අවස්ථාවකදීම ඔක්සිජන් සාන්ද්‍රණය එහෙම නැත්නම් FiO2 වැඩි කරලා තමයි ඔක්සිජනේෂන් ඉෂුව එක කරෙක්ට් කරන්නේ. හැබැයි CPAP වලට එනකොට FiO2 වැඩි කිරීමට අමතරව ඇප්ලයි කරන පොසිටිව් ප්‍රෙෂර් එක හරහත් alveoli වල ඉඳන් pulmonary circulation වලට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙනවා. පොසිටිව් ප්‍රෙෂර් එකෙන් මොකද වෙන්නේ? මේ continuous positive ARV pressure එක හින්දා patient හුස්ම පිට කරත් alveoli open පවත්වා ගන්න පුළුවන්. ඒ හරහා patient ගේ functional residual capacity එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම alveoli වල wall එකේ thickness එක අඩු කරලා surface area එක වැඩි කරලා විසරණය කියන ක්‍රියාවලිය හරහා alveoli වල ඉඳන් pulmonary circulation එකට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් වෙන්නේ මේ ඇප්ලයි කරන පොසිටිව් ප්‍රෙෂර් එක හින්දා. CPAP වලදී මැෂින් එකේ තියෙන ප්‍රධානම රාජකාරියක් තමයි බේස් ලයින් එක. ඒ කියන්නේ CPAP ප්‍රෙෂර් එක මේන්ටේන් කරගෙන ඉන්න එක. CPAP දාලා තියෙන patient කෙනෙක්ගේ pressure time waveform එකක් තියෙනවා. මේකෙදි CPAP 8 ප්‍රෙෂර් එකක් ඇප්ලයි කරලා තිබුණත් අපිට පේනවා ප්‍රෙෂර් එක උඩ පහළ ගමන් කරන ආකාරය. patient හුස්ම ගන්නකොට lungs වල pressure එක drop වෙන හින්දා system එක ඇතුළේ pressure එක drop වෙනවා. එතකොට අර CPAP pressure එකට වඩා pressure එක drop වෙනවා. patient හුස්ම පිට කරන්න හදනකොට lungs වල pressure එක වැඩි වෙන හින්දා system එක ඇතුළේ pressure එක වැඩි වෙලා CPAP එකට වඩා pressure එක up වෙනවා. ඒක තමයි උදාහරණේ pressure එක උඩ පහළ යන එකකින් පෙන්වන්නේ. මැෂින් එක pressure එක අඩු වෙනකොට වැඩි කරගෙන වැඩි වෙනකොට අඩු කරගෙන බේස් ලයින් එක මේන්ටේන් කරගන්නවා. ඒක සාමාන්‍යයෙන් සිදු වෙනම ක්‍රියාවලියක්.